Hi මං ගන්න guys. මේන කට්ටිය ගන්න මේ බිසි වෙලා ඉන්නේ. සබාසාලම් කට්ටිය වල ගන්න ඇවිල්ලා ඉන්නේ. අනෝයා කියලා දැන් කදාම එන කට්ටියට දෙන්න එපා. ඉතින් සබාසාලම් ඔයාලා වල මේ ඉන්නවා මහා කියලා කියන්නේ ලොකේෂන් පූජනයට එකක් මම තව තියෙනවා. එකක් මගේ ඉතින් ගෙවල් ඉස්සරහට ජායලා ගත්තා එකක්. කියනවා. මේ දැන් අස් කරුණා කොල්ල දාලා. ලක්ෂ 12කට එහා මේ රටේ ඉන්න කදාමලගෙන් අස් තමන්ගේ කරලානේ කසාද කෑම කරලා මිනිස්සය ගෙනත් දෙන්න. දෙනවා කියලා සෙට් එකේ ඉන්නවනේ උන්ට දෙන්න. සල්ලි අරගෙන දැන් ෆෝනුත් වැඩ නැහැ. මේ තියෙන්නේ මගේ ගෙදර. මේ තියෙන්නේ මගේ. මග හැරමින් ඉන්න මගේ ෆ්ලැට් අනෝය එක. සමහර ඒක මගේ. සල්ලි දාගෙන තියෙන්නේ අනෝය කියන නමටත් නෙමෙයි ඉස්සරහා මේ එක මේ ඉස්සරහා වෙන වෙන පිරිමින්ගේ තියෙනවනේ. වෙන වෙන පිරිමින් වලට දාලා තියෙන්නේ. ඉතින් සාක්ෂි සහිතව කියන්නේ මේ අනෝය කියන ගෑණි එක තැනකදී වීඩියෝස් දානවා මෙහෙමයි. ගන්න උදේ ඉඳලා වැඩ මම මේ ඔයාලගේ මහත්තුරු ගේන ගෙවල් අරගත්තා. මේ මගේ ඉස්සරහා මෙහෙමයි කියන. දාලා තියෙනවා. එතකොට තව තැනක් කියනවා මේ අර පැසෙන්ජර් යන ගමන් ඉන්න තැන ඉඳන් වීඩියෝ එක කරනවා මම මේ එන කට්ටිය ගන්නලු ඉන්නේ. යකෝ මේ තනි කර එතනම තේරෙනවා බොරුව. එතකොට මේ කොහෙද පාරක යන ගමන් මම මේ කුරුණෑගල ඒජන්සියට ආවා මේ ඇග්‍රීමන්ට් ඇවිල්ලලු තියෙන්නේ ගන්නවලු. ඉතින් මේ වගේ සක්කිලි තිරිසන් තත්තර පත්චච්ච ගෑණියෙක් තමයි අනෝය කියන්නේ. ඉතින් අහිංසක කදාමලගේ ලක්ෂ 12කට ආසන්න මුදලක් අරගෙන සැඟවිලා ඉන්න අනෝය. ඉතින් මේ ගෑන්ට වැරදිච්ච තැනක් තියෙනවා. සාමාන්‍ය මේ වීඩියෝ එක මම හිතනවා මේ ගෑන්ට අනෝයට බලයි කියලා මම ෆොටෝ එකක් දාන අනෝය කියන මේ පුද්ගල මේ තැනත්තිය වෙන්න ඕනේ. ඉතින් නීතියෙන් මේ account සල්ලි දාගත්ත හැම account එකක්ම හෝල් වෙනවා. එතකොට නීතිය හරහා මේ සල්ලි දාපු අයට නීතිය හරහා ඒ account හෝල් වීමක් කරන්න පුළුවන්. එතකොට මේ account හෝල් කරාම මෙයාලගේ මුදල් නිදහස් කරන තුරු මෙයාලට සාමාන්‍ය අපි හිතමු ලංකාවට යනවා කියලා කොයි මොහොතක හෝ ආය පුතා සුම්ම තමා හොඳට මතක තියාගන්න මේ මුදල් ගණුවේ දැන් තියෙන නීතියත් එක්ක මේ රටේ ඉන්න මුදල් වංචාවක් කරාට පස්සේ යාට පැමිණිලා දැම්මට පස්සේ බැංකු ගිණුම් හරහා පැමිණිලක් දැම්මහම යාගේ ID නම්බර එක පාස්පෝර්ට් නම්බර එක සියල්ල සඳහන් වෙනවා. එතෙන්දී ඉතින් ඒ පැමිණිල්ල සම්බන්ධයෙන් උසාවියේ නඩුවක් ලංකාවෙන් ගොනු වුණ ගමන් එයාව ඇරස් කරනවා ලංකාවට යද්දී. ආයිත් රටේම නෑ පුතා. ඔබට රටේ ඉන්නකන් ඉන්න පුළුවන්. ඉතින් සබාදහම දඩුවම් කරන කාලයක් මේක. මේ වගේ හොරා කාලේ හැංගිලා ඉන්න බෑ. අනිත් එක තමයි ඔයාලට කියන්න තියෙන්නේ තමන්ගේ මිනිහා හෝ හොර මිනිහා හරි කමන්නේ ගෙන්නව ගන්න උමනාවක් තියෙනවා. ඒක කරන පිළිවෙතක් තියෙනවනේ. ඉතින් ඒ වගේ කෙනෙකුට කතර මේවා ගෙදරක ඉන්න කදාම කෙනෙකුට තවත් ගෑණියෙක් කරහා අන්දල උඹලගේ සල්ලි ටික අරන් බෙදා ගන්න එක විතරයි වෙන්නේ. ඉතින් උඹලට හුප්පේ තමයි හොර මිනිහ හෝ කසාද මිනිහ එකෙක්වත් ගේන්න වෙන්නේ නැහැ. මුන් ආතල්ලයක් එහෙන් ගන්නවා. අනේ හෙට දෙන්නම් අනිද්ද දෙන්නම් මෙහෙමයි කියලා කියන්නේ මුන්ට කරන්න පුළුවන් දෙයක්වත් නැහැ. බාබට කතා කරා මේ බාබට සල්ලි දැම්මේ මේ බලන්නකෝ. ඒව බොරු. ඉතින් මේ වගේ ආතල් වලට අහුවෙලා උඹලා කෙලව ගන්න එක විතරයි උඹලා කරන්නේ. උඹලගේ ජීවිතව සුඛිත මුද කරගන්න තියෙන සල්ලි තවත් ගෑණියෙකුට දීලා උන් එහෙන් වැජබෙනවා. උන් හොර මිනිසොන්ගේ account එකට සල්ලි දානවා. හැබැයි මේමයි මොන මිනිහගේ account එකට සල්ලි දැම්මටත් කමන්නේ නැහැ. ඔය ස්ලිප් ටික නැති කරගන්න එපා. නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ හින්දා උඹලා ලංකාවට ගියාම නීතිය නිසිලස ක්‍රියාත්මක කරපල්ලා. ඉතින් අනෝයටත් ওই ටිකමයි. අනෝයගේ සල්ලි දත හොර මිනිසුන්ටත් එන්නේ ටිකමයි. ඉතින් මතක තියාගන්න උඹලට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පරිසම් දෙනවා. ගෙවන්න වෙන්නේ ඌවට. මතක තියාගනිව්. කොතන හිටියත් තොපිට ගෙවන්න වෙනවාමයි. ඒක වෙනවාමයි. ඒ හින්දා මතක තියාගනිව්. තොපේ මේ අවසාන හෝරා කීපයක වෙන්නේ. මේ කාල සීමාව. ඒ හින්දා උඹට සුපිරියටම හම්බෙනවා හිරගෙවල් වල ජේල් වල ලගින්න වෙන ඕවට. මුදල් ගොගෙව මිසක් උඹට ගැලවිල්ලක් නැහැ. මතක තියන්නේ අනෝයා ඔබ මේ රටේ නම් ඉන්නේ. උඹට වැඩි දවසක් නොගිහිල්ලා නීතිය ක්‍රියාත්මක වෙනවා. ඔබට වෙන්නේ මොකද කියලා බලාපන්.